ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ මානව හිමිකම් කොමිසමේ නඩුව පවා යට ගහගෙන මේගොල්ලෝ ඉන්නේ. මෙයාලා මේ සේරවල මාව අඳුරනවා. මට කුණු හarpෙන් බනිනවා. ඒ විතරක් නෙමෙයි මගේ ලිංගික අල්ලස්සිල්ලලා තියෙනවා. මගේ මුදල් අරගෙන තියෙනවා. මම මේගොල්ලෝ සේරම කට උතර මම මේගොල්ලන්ට දීලා තියෙනවා. නමුත් මට කිසිම දෙයක් කරගන්න බෑ. මගේ සිරකරුව මහර බන්ධනාගාරය. අතනින් මෙතනින් මේගොල්ලොත් එන්නේ ෆයිට් කරන්න බෑ අපිට. අපි මොන හරි මෙතන කරුවොත් ඒගොල්ලන් ආයෙ ගිහලා මාරු කරන්නේ. එහාට මෙහාට ගහනවා අතකොළුවක් වගේ තියාගෙන ඉන්නේ. පාන් කපන පිහියන් සබන් කෑල්ල කපනවා. හොදි ටික ඉල්ලුවත් ගහලා දානවා. ඒ වගේ අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකට මේගොල්ලෝ මේ ගත කරන්නේ. බලු වෙලා ඉන්නේ. අපි කියන්නේ මේ කිසිම දෙයක් නෙවෙයි සමාලෝචනය ක්‍රියාත්මක කරන්න. මේ සමාලෝචන ක්‍රියාත්මක කරලා මේ සිරකරුවන් සියලුම දෙනාව ගන්න පුළුවන් අය දෙන්න පුළුවන් අය දීපල්ලා. අපි කියන්නේ එච්චරයි. අපිට වෙන කියන්න දෙන්නේ මේ රන්දවියා නිසා අම්මලා තාත්තලා දේපල සියලු දේවල් නැති වෙලා ඔහු වෙනුවෙන් ලොකු ෆයිට් එකක් දීලා මේ කිසි හැමදේම මේ යට ගහලා ඔය කොලස් මේ තියෙන ලිපිලේඛන මේ සියලුම දෙනාට මෑ කරන්න බෑ. ඒ වගේම තමයි අල්ලස් එකත් මම කට උතර දීලා තියෙනවා. බදුල්ල බන්ධනාගාරය, තංගල්ල බන්ධනාගාරය මේ වල ඉන්න මේ ඔක්කොල්ලා මෙහෙම තමයි. මේ නිකන් නෙමෙයි මේගොල්ලෝ. අපි සිරකරුවේ බලන්න ගියත් මේගොල්ලෝ සල්ලි ඉල්ලනවා. ඒ වලට තියෙනවා මන් ළඟ සාක්ෂි තියෙනවා මන් නිකන් කතා කරන්නේ නැහැ. මම මේවල දීලා තියෙන මං කට උතර. නමුත් අපිට මොකුත් කරගන්න බෑ අපි අසරණයි. අපි ඇවිල්ලා රෙන්දරවියන්ගේ බිරින්දෑවරු. අපි අසරණයි. මේවට මේ විසිට් එක බලන්න ආවමත් අපි හෝටල් වලට ගෙනියන්න එනවා මේගොල්ලෝ කතා කරනවා. විසිට් එක ඉක්මනට බලන්න ඕන සල්ලි දෙන්න ඕනේ. ඌට කකුල පෙර දෙන්නම කර ආවනම් එහෙම කකුල පෙන්නුවා නම් ඒටක් ගාලා අපිට විසිට් එකත් යන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේකයි. මේ ගෑනුන් අපි ලිංගික අල්ලස් ඉල්ලනවා. අපෙන් සල්ලි ඉල්ලනවා. අපි මේ අන්ත අසරණ තාත්තට පත් වෙලා තියෙන්නේ. පුළුවන් අය නිදහස් කරන්න මේ සමාලෝචන ක්‍රියාත්මක කරන්න කරුණා කරලා අගමැතිතුමනි ජනාධිපතිතුමනි මේ යට ගහගෙන හිටපු දේවල් සේරම මොන දේ යට ගැහුවත් කමන්නේ අපේ පවුල් අන්තසන දුක්ඛිත තත්ත්වයකට තියෙන මේ රැඳවියන් අපිට අරගෙන දෙන්න පුළුවන් අය ඉන්නවා මේක ඇතුලේ කිසි වරදක් නැතුව හිර කරගෙන එයාලව කරුණා කරලා අපිට අරන් දෙන්න අපි කිල්ලන්නේ එච්චරයි